රික්ටර් මාපකයේ අගය 5.2ක්. ඇමරිකානු බොහෝවිද්‍යා සමීක්ෂණ ආයතනයේ රේඩාර් තිරවල එක පාරටම සටහන් වුණේ දැවැන්ත භූකම්පනයක්. මුළු ලෝකයේම හිතුවා හිමාල පර්වත අභ්‍යන්තරේ පෘථිවි තල ගැටීමකින් නේපාලය ආයමත් හෙල්ලෙන්න පටන් ගත්තා කියලා. පැය කිහිපයකට පස්සේ විශේෂඥයින් තහවුරු කළා ඒක භූමිකම්පාවක් නෙමෙයි කියලා. රික්ටර් මාපකයේ සටහන් වුණේ හිමාලයේ අඩි 10 ගණනක් උඩින් මුළු ග්ලැසියර් කොටසක්ම අඩියටම කඩාගෙන වැටිද්දී ඇතිවුණු භයානක ගැස්ම. ඒ ගැස්මත් එක්ක නිදාගෙන හිටපු නේපාලයට කඩාගෙන වැටුනේ අලුත්ම ජාතියේ ඛේදවාචකයක්. මිනිත්තු කිහිපයක් ඇතුළත මඩ හිම සහ ජල කඳක් ගංගාව ඔස්සේ පහළට කඩාගෙන වැටුණා. ගම්මාන ජලවිදුලි බලාකාර නේපාල ටිබෙට් වෙළඳ මාර්ග විනාශ කරමින් 300කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත්තා. දහස් ගණනක් එකපාරටම අතුරුදන් කළා. ඇයි හිමාලයේ ග්ලැසියර මෙහෙම එකපාරටම කඩාගෙන වැටෙන්නේ? මේක නේපාලයට විතරක් නෙමෙයි. මුළු දකුණු ආසියාවටම එන ඊළඟ මහා විනාශයේ පෙරනිමිත්තක්ද. අද අපි කතා කරන්නේ තත්පර ගණනින් නේපාලෙම ගිලගත් ඒ මහා ග්ලැසියර නායාම පිටුපස තියෙන ඇත්තම කතාව ගැන. අගෝස්තු 26 වෙනිදා උදේ ලෝකේ ප්‍රධානතම භූවිද්‍යා මධ්‍යස්ථාන සියල්ලකේම ඇලර්ට් සිස්ටම් එකපාරටම ඇක්ටිව් වෙනවා. හිමාල කලාපේ නේපාල සහ ටිබෙට් සීමාව ආසන්නයේ රික්ටර් මාපක 5.2ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් සටහන් වෙනවා. සාමාන්‍යයෙන් මෙහිම දෙයක් වුණාම හැමෝම හිතන්නේ හිමාල පර්වතයට තියෙන ඉන්දියානු සහ යුරේසියානු තල ගැටීමෙන් ඇතිවුණු භූකම්පනයක් කියලා. ඒත් පැය කිහිපයකට පස්සේ සැටලයිට් දත්ත පරීක්ෂා කරපු විද්‍යාඥයින් දිග්ගැස්මට ලක් වෙනවා. ඒකේ සටහන් වෙලා තිබුණේ පෘථිවි තල ගැටීමක් නෙමෙයි. ලැන්ටෙන් ජාතික උද්‍යානයට අයිති අඩි දහස් ගණනක් උස හිම කන්දක කොටසක් ටොන් මිලියන ගණනක හිම වගේම පස් තට්ටුවක් එක්ක පහළට කඩාගෙන වැටුණු ශබ්දයක්. මේ කඩාවැටීමත් එක්ක ඇතිවුණු තද බල පීඩනය නිසාම හිම පස් ගල් කැට එකතු වෙලා ලේන්ඩේ කෝලා සහ බොටේ කෝෂය කියන ගංගා දෙකට වැටෙනවා. ඊළඟට උනේ ඛේදවාචකයක්. නිකම්ම වතුර නෙමේ යකඩ වගේම කොන්ක්‍රීට් පවා කුඩු කරගෙන යන්න පුළුවන් තරමේ උකුම් මඩ සහ හිම මිශ්‍ර දැවැන්ත ජල කඳක් පැයට කිලෝමීටර 100 ගණනක වේගෙන් පහළ නිම්න දෙසට ඇදීගෙන ආවා. මිනිසුන්ට හිතා ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. තත්පර කිහිපයක් ඇතුළත මුළු ප්‍රදේශයේම යට වෙලා ගියා. වැඩිම හානිය සිද්ධ වුණේ නේපාලයේ රසුව දිස්ත්‍රික්කයට වගේම ත්‍රිශූලී රිවර් ගම්මානයට. ගංගා දෙපස තිබ්බ කුඩා කම්මාන ජලවිදුලි බලාකාර විතරක් නෙමේ නේපාලයේ වගේම චීනයේ ටිබෙට් කලාපයේ ආකරන ප්‍රධානතම වෙළඳ මාර්ගයක පිවිසුම සම්පූර්ණයෙන්ම හොදගෙන ගියා. මේ වෙනකොට වාර්තා වන ආකාරයට 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒ වගේම ප්‍රදේශවාසීන් විදේශීය සංචාරකින් හා වන්දනාකරුවන් දහසකට වැඩි පිරිසක් මඩ තට්ටු අතර අතුරුදන් වී හමාරයි. මේක නිකම්ම ස්වභාවික අපදාවක් නෙමෙයි. නේපාලයේ ආර්ථිකයට වැදුණු මරු පහරක්. චීනෙන් නේපාලයට බහන්ඩ එන ප්‍රධානතම වෙළඳ මාර්ගය මේ ආපදාවෙන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. පාලම් කඩාවැටීම නිසා මුදාගැනීමේ කණ්ඩායම් වලට පවා ඒ ප්‍රදේශවලට ළඟා වෙන්න බැරි තරමට පාරවල් විනාශ වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? විද්‍යාඥයන් කියන්නේ මේක ලෝකයේ රූෆ් එක නැත්නම් ආසියාවේ ජල කුළුණ විදියට හඳුන්වන හිමාල කලාපයට එල්ල වෙලා තියෙන දැවැන්තම තර්ජනයක් කියලා. ග්ලෝබල් වෝර්නින් හෙවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා හිමාලයේ ග්ලැසියර වේගෙන් දිය වෙමින් පවතිනවා. මේ නිසා කඳු මුදුන්වල අස්තීර ග්ලැසියර් විල් නිර්මාණය වෙනවා. මේවා එකපාරටම මේ විදිහට කඩාවැටීම හඳුන්වන්නේ ග්ලේෂියර් ලේක් අවුට්බස්ට් ෆ්ලඩ් කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද? ඒක ඇති වෙන්නේ මෙන්න මෙහෙම. ග්ලැසියර දිය වෙනකොට එකතු වෙන වතුර පිරෙන්නේ හිම පස් සහ ගල් වලින් හැදුණු අස්ථාවර ස්වභාවික බැම්මවල් පිටිපස්සේ. ග්ලැසියර කොටසක් කඩාවැටීම හෝ කුඩා භූමිකම්පාවක් නිසා මේ බැම්ම එකපාරටම කැඩිලා යනවා. කඳු මුදුනක තියෙන විලක් එකපාරටම කඩාගෙන ගියාම ඒකෙන් පිටවන ජල කඳ පහළට එන්නේ විශාල පස් ගල් තට්ටු පෙරලගෙන. ඒක සුනාමියක් වගේ දැවැන්ත වේගයක්. හිමාලය ආසියාවේ ජල කුළුණ විදිහට හඳුන්වන්නේ ඇයි? හිමාලයානු ග්ලැසියර පද්ධතිය උත්තර ද්‍රවයට වගේම දක්ෂිණ ද්‍රවයට පස්සේ ලෝකේ තියෙන තුන්වන විශාලතම හිම තැන්පතුව. ඉන්දු, ගංගා, බ්‍රහ්මපුත්‍ර, යැන්සි වගේම මේකෝන් ඇතුළු ආසියාවේ ප්‍රධාන ගංගා 10කට වඩා ආරම්භ වෙන්නේ හිමාලයේ. බිලියන 1.9කට ආසන්න ජනගහනයක්. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 4/1ක් කුඹුරු වගාවට, පානීය ජලයට වගේම විදුලියට යැපෙන්නේ මේ ග්ලැසියර ජලය. ඒ අනුව ඔබට තේරුම් ගන්න පුළුවන් හිමාලය කියන්නේ නිකම්ම හිම කන්දක් නෙමෙයි.
ඒක බිලියන 1.9ක ජනතාවගේ ජීවනාලිය. එහෙමත් නැත්නම් ආසියාවේ ජල කුළුණ. ඒත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක මේ ජල කුළුණ දැන් දැවැන්ත ටයිම් බෝම්බයක් බවට පත් වෙලා. හිම දිය වෙනකොට කඳු මුදුන්වල පස් වගේම ගල් වලින් හැදුණු අස්ථාවර ස්වභාවික බැම්මවල් පිටිපස්සේ වතුර පිරීලා දැවැන්ත විල් නිර්මාණය වෙනවා. නූල් පොටක රඳවලා තියෙන මේ විල් එකපාරටම හිම නායාමකින් හරි ග්ලැසියර කොටසක් කඩා වැටීමෙන් හරි කැඩී ගියාම අඩියට කඩාපාත් වෙන්නේ නිකම්ම ජල පහරක් නෙමෙයි. මඩ, කොන්ක්‍රීට්, යකඩ පවා කුඩු කරගෙන යන්න පුළුවන් දැවැන්ත සුනාමි පහරක්. නේපාලයේ සිදුවුණු මේ ඛේදවාචකයේ කියන්නේ ආසියාවට මේන ඊළඟ මහා ජල වගේම ආහාර අරමුදේ පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. සෝබාදහම Tamanගේ සීමාව පැනලා උත්තර දෙන්න පටන් අරන්. මේ වගේ විදේශ පුවත්, භූදේශපාලනික පුවත් පිළිබඳව තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.